මීට අවුරුදු දෙකකට විතර කලින් මට ළමයි කතා කරලා කිව්වා එයා ලොකු කම්පැනි එකක ජොබ් එකක් සෙට් වෙලා පඩියත් රුපියල් 80000ක් විතර එයා හරි සතුටින් ඔෆර් ලෙටර් එක අත්සන් කළා කියලා. මාස 6ක් යද්දී එයාට වෙනත් හොඳ කම්පැනි එකකින් පිටරට යන රැකියාවකට වීසා එකක් සෙට් වෙලා. එයා රෙසිග්නේෂන් එක සබ්මිට් කරන්න ගියාම කම්පැනි එකේ HR මැනේජර් එයාට ලියුමක් කරන් පෙන්නලා කියලා තියෙනවා. "සෝරි මල්ලි ඔයාට යන්න බෑ. ඔයා අත්සන් කරපු ගිවිසුම හැටියට ඔයා අවුරුදු 2ක් අපිත් එක්ක වැඩ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම" කියලා. අස්සලා යනවා නම් ලක්ෂ 5ක් විතර වන්දියක් ගෙවන්න ඕනේ කියලා තියෙනවා. අර ළමයා ෆුල් අන්දමන්ද වෙලා කෝ එහෙම එකක් තිබුණේ නැහැනේ කියලා. ඒ අවස්ථාවේ HR මැනේජරයාට ඔෆර් ලෙටර් එකේම පෙන්නලා තිනවා අවසාන පිටුවේ හරිම පොඩි අකුරෙන් වගන්තියක්. අන්තිමට එයාට රට යන්න අවස්ථාවක් නැති වුණා. තමන්ගේ හීනෙත් නැති වුණා. මේ දැන් කරගෙන ඉන්න රස්සාවත් එයාට එපා වුණා. මේක කාටත් වෙන්න පුළුවන් යාළුවනේ. අද මම කියලා දෙන්නම් අත්සනක් ගහන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ රහස් පොයින්ට් 5ක්. මේක නොබලා නම් කවදාවත් අත්සන් කරන්න එපා. ඔයාගේ අනාගතේම ඉවර වෙන්න අවස්ථාවක් තියෙනවා. Hi friends, මම රිෂාඩ් වීරබංශ අවුරුදු 18කට වඩා වැඩි ටැලන්ට් ඇක්විසිෂන් සහ රික්‍රූට්මන්ට් අත්දැකීමක් එක්ක තියෙන මම දන්නවා සමහර කම්පනීස් ඔෆර් ලෙටර් එකක් පාවිච්චි කරන්නේ ළමයින්ට ජොබ් එකක් දෙන්න නෙමෙයි ළමයින්ව හිර කරන්න, ට්‍රැප් කරන්න. රික්‍රූටර් කෙනෙක් විදිහට මම අද ඒ උගුල් ඔක්කොම ඔයාලට පෙන්නලා දෙන්නම්. මේ වීඩියෝ එක අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. ඔයාට අද නැත්තම් අනාගතේ කවදාරි දවසක අනිවාර්යෙන්ම ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. ගයිස් පළවෙනි දේ තමයි පඩිය. ඔයා ඉන්ටර්විව් එකේදී ඉල්ලුවේ 80000යි නම් ඔෆර් ලෙටර් එකේ ටෝටල් 80000යි කියලා තියෙනවා. ඔයා සතුටින් අත්සන් කරනවා. හැබැයි පරිස්සම් වෙන්න. ඒ 80000 ඇදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. අපි උදාහරණයක් විදිහට ගත්තා. අපි බලමු ඔෆර් ලෙටර් ඒක බේසික් සැලරි එක 60000යි, ට්‍රාන්ස්පෝර්ටේෂන් 20000 20000යි, ටෝටල් 80000. මේක හොඳයි යාළුවනේ. හැබැයි තවත් ඔෆර් ලෙටර් එකක් ඔයාලට ලැබෙනවා බේසික් සැලරි එක 25000යි, ෆික්ස්ඩ් allowance 55000, ටෝටල් 80000. මේක නම් භයානකම ඔෆර් එකක්. ඇයි මේ B ඔෆර් ලෙටර් එක භයානක? එක EPF සහ ETF වගේ බේසික් සැලරි එකට විතරයි කැපෙන්නේ. බේසික් සැලරි එක 25000 නම් වගේ අර්ථ සාධක හැදෙන්නේ අන්න ඒ චූටි ගානට විතරයි. දෙවෙනි ඉම්පෝර්ටන්ට් එක තමයි OT ලැබෙන තැනක් නම් OT ගෙවන තැනක් නම් OT ගෙවන්නේ අනිවාර්යයෙන්ම බේසික් සැලරි එක මූලික සැලරි එක විතරයි පදනම් කරගෙන. නම්බර් 3 බෝනස්. අවුරුද්ද අන්තිමට බෝනස් දෙන්නේ බේසික් සැලරි එක වගේ දෙගුණයක් තුන්ගුණයක්. බේසික් එක අඩුයි කියන්නේ වගේ බෝනස් එකත් ඔටෝමැටික්ලි ඔයාට අඩු වෙනවා. 4 ලෝන් ෆැසිලිටිස්. බැංකුවකින් ලෝන් එකක් ගන්න ගිහින් එයා බලන්නේ බේසික් සැලරි එක. ඒ නිසා අත්සන් කරන්න කලින් බලන්න ඔයාගේ මුළු පඩියෙන් 60%ක්වත් අවම ඔයාගේ බේසික් සැලරි එක තියනවද කියලා. හරි ගයිස්, දැන් අපි බලමු ඔෆර් ලෙටර් එකේ හංගලා ගහන භයානකම වගන්ති ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි දි නොටිස් පීරියඩ් කියන ක්ලෝස් එක. ගොඩක් අය මේක ගණන් ගන්නෙම නෑ. සාමාන්‍යයෙන් මේක මාසෙයි. හැබැයි සමහර කම්පනීස් තියෙනවා මේක මාස 3ක් විතර යනවා. ඒ කියන්නේ දවස් 90ක් 90 days කියලා දානවා. හිතන්න ඔයාට වෙන කම්පනි එකකින් මීට වඩා හොඳ ජොබ් එකක් හම්බුනායි කියලා කියන්නේ අනිත් කම්පනි එක ඔයාට එනකම් මාස 3ක් කවදාවත් බලන් ඉන්නේ නෑ. ඒ නිසා නොටිස් පීරියඩ් එක මාසයකට වඩා වැඩි නම් අත්සන් කරන්න කලින් HR එක කතා කරලා ඒක මාසයකට අඩු කරගන්න අනිවාර්යම. නම්බර් 2 the training bond agreement එක. මේක තමයි යාළුවනේ ලොකුම උගුල මම දන්න. අපි ඔයාට ට්‍රේනින් දෙනවා. ඒ වෙනුවට අවුරුදු 2ක් වැඩ කරන්න ඕනේ නැත්නම් ලක්ෂ 2ක් ගෙවන්න ඕනේ කියලා කියනවා. පරිස්සම් වෙන්න යාළුවනේ. ඇත්තටම එයාලා දෙන ට්‍රේනින් එක ඔච්චර වටිනවද? නිකන් වැඩ කරන එක බොන්ඩ් එකක් ගහන්න නම් අත්සන් කරන්න එපා. ප්‍රෝ ටිප් එකක් මම දෙන්නම්. බොන්ඩ් එකක් තියෙනවා නම් අහන්න මම අස්සුනොත් ගෙවන ගාන මාස ගානෙන් අඩු වෙනවද කියලා. ඒ කියන්නේ prorated basis ද කියලා අහන්න. ඔයා ඉන්න මාස ගානට ඒක අඩු වෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි යාළුවනේ non කම්පීට් ක්ලෝස් එක. මේක අලුතෙන් පටන් ගත්ත සෙල්ලමක්. මේකේ කියනවා ඔයා අපෙන් අස්වැලා අවුරුද්දක් යනකම් අපේ තරඟකාරී ආයතනය, ඒ කියන්නේ කම්පිටිටර් කෙනෙක් ළඟට වැඩ කරන්න යන්න බෑ කියලා. for example ඔයා Coca-Cola එකෙන් අස් වුණොත් ඔයාට Pepsi එකට යන්න බෑ. එහෙම වුණොත් ඔයාගේ මුළු කැරියර් එකම ඉවරයි. ඒ වගේ වගන්තියක් තිබුණොත්
ඒක අයින් කරගන්නම සිද්ධ වෙනවා. ඊළඟට යාළුවනේ ඔයාගේ ඩෙසිග්නේෂන් එක. මේක හුඟක් වැදගත්. ඔයාගේ තනතුර. ඔයා ඉන්ටර්විව් එකේ කතා කළේ ඇසිස්ටන්ට් මැනේජර් පෝස්ට් එකට නම් හැබැයි ලෙටර් එකේ එන්නේ නම් මැනේජ්මන්ට් එක්සිකියුටිව් කියලා. HR කියනවා ඒක අපේ සිස්ටම් එකේ හැටි අපි ඔයාට ඒ විදියට සලකනවා කියලා. විශ්වාස කරන්න නම් යන්න එපා. සිස්ටම් එකේ මොනවා තිබුණාද ඔෆර් ලෙටර් එකේ තියෙන දේ තමයි ඔයා නීත්‍යානුකූලව ඔයාගේ CV එකට වැටෙන්නේ අන්න ඒක. ඒ නිසාම නම වැරදි නම් අත්සන් කරන්න කලින් ඒක නිවැරදි කරගන්න. ඒ වගේම work location. ඔයා හිතන් ඉන්නේ කොළඹ head office එකේ කියලා. හැබැයි offer letter එකේ තියෙනවා නම් any branch within the island කියලා. කියන්නේ දිවයිනේ ඕනෑම තැනක කියලා. ඒට අනිද්දා management එක මාරු වෙලා ඔයාව යාපනයට දැම්මොත් ඔයාට නීතියෙන් කතා කරන්න බෑ. මොකද ඔයා ඒ වෙනකොටත් අත්සන් කරලා ඉවරයි. දැන් ඔයා මේ වැරදි දැක්කා. කොහොමද HRට කියන්නේ? තරහ වෙයිද? ඔෆර් එක කැන්සල් කරයිද? නෑ බය වෙන්න එපා. ප්‍රොෆෙෂනල් විදියට ඊමේල් එකක් දාන්න මෙන්න මේ විදියට. right? මේම ඇහුවයි කියලා කවුරුත් ජොබ් එක කැන්සල් කරන්නේ නැහැ. එක්කෝ හා කියලා කියයි. එහෙම නැත්නම් බෑ කියලා කියයි. හැබැයි අහන්නේ නැතුව අත්සන් කළා පස්සේ අවුරුදු ගාණක් අපි පසුතැවෙන්න නම් ලෑස්ති වෙන්න එපා. අන්තිමට පොඩි ප්‍රශ්නයක්. ඔෆර් ලෙටර් එක අත්සන් කළාට පස්සේ වෙන හොඳ ජොබ් එකක් ආවොත් යන්න බැරිද? නීතියෙන් නම් පුළුවන්. මොකද ඔයා තාම වැඩ පටන් අරන් නැහැ. ඒ කියන්නේ ඔයාගේ ජොයිනින් ඩේට් එක ඇවිල්ලා නැහැ. හැබැයි මේක ප්‍රොෆෙෂනල් නැහැ. ඔයාගේ නම කැත වෙනවා. ගයිස් හොඳට මතක තියාගන්න HRලා රික්‍රූටර්ස්ලා අතර එක නෙට්වර්ක් එකක් තියෙනවා. එයාලා නිතරම තීරණයක් ගත්තොත් ඒගොල්ලන් නෙට්වර්ක් කරන කෙනෙක්ගෙන් අනිවාර්යෙන් අහනවා. හරි. දැන් ඔයා දන්නවා අත්සන ගහන්න කලින් බලන්න ඕනේ මොන දේවල්ද කියලා. අපි ඊළඟ වීඩියෝ එකේ එපිසෝඩ් 7 එකකින් අපි කතා කරනවා අත්සන ගහලා වැඩ පටන් ගත්තට පස්සේ ලොකුම අභියෝගය probation period එක. ඔයාගේ පරිවාස කාලය. ඒකෙදී ගෙදර යවන්න නැතුව අපි කොහොමද බේරෙන්න ඕනේ කියලා. ගයිස් මේ වීඩියෝ එක යූස්ෆුල් කියලා හිතනවා නම් ප්ලීස් ඔයගලගේ යාළුවන් අතරත් ෂෙයා කරන්න. මම ආයෙත් එන්නම් ඔයගලගේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න. මගේ නම රිෂාඩ් වීරබංසා. wish you all the best.